සුබ දවසක් ඒවා සියලු දෙනාටම. අද දවසේ මම ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඊශ්‍රායල් කන්ස්ට්‍රක්ෂන් ආපු ඔයගලන්ට සමහරට කරන්න ඔයගොල්ලෝ ඉන්න ඇති කපරාඩු කිරීම සම්බන්ධව ඒ වගේ වැඩවලට එන්න අයට ගොඩක් වැදගත්. කොහොමද මෙහි වැඩ වෙන්නේ කියලා බලා ගන්න. පුංචි ඉල්ලීමක් කරනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලෝ පේනවාද මේ පේන්නේ බිල්ඩින් ඇපාර්ට්මන්ට් එක ලොකු බිල්ඩින් එකක ඇපාර්ට්මන්ට් එක පොටි ඇදලා කපලාඩු කරලා තියෙන විදිය තම ලස්සනට කපලාඩු කරලා තියෙනවා. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් ලස්සනට කපලාඩු වෙලා තියෙනවා. හොඳට ෆිනිෂින් වෙලා තියෙනවා. මේක ඇත්තටම කරන්න තියෙන දැන් ඔයගොල්ලෝ වෙන ඊළඟට වීඩියෝ එකේ පේන්නේ මේ තියෙන්නේ කපලාඩු කරන විදිය. මේකෙදි ඇත්තටම මැෂින් එකක් තමයි භාවිත කරන්නේ. කපලාඩු මැෂින් එක. ඒකෙන් සිමෙන්ති පොම්ප කිරීමක් වගේ කරනවා. ඒකෙන් පේන ඒකෙන් පිරවීමක් කරන්නේ. මේ මැෂින් එක කරා තමයි පිරවීම කරන්නේ. ඊටම සරලයි. ඊටම ඉක්මනින් මේ වගේ ෆිනිෂින් බිත්තියක් හදා ගන්න පුළුවන්. ඔය තියෙන්නේ මේක කොහොමත් මේගොල්ලෝ කොන්ක්‍රීට් මේ සේෆ්ටි රූම් එකක් කපලාඩු කිරීම තමයි මේ පේන්නේ. මේ විදියට ඔයගොල්ලෝ අර මම කලින් වීඩියෝ එක කරා වගේ මේගොල්ලෝ අර කොන්ක්‍රීට් අච්චු හරහා තමයි මේ කොන්ක්‍රීට් දාලා මේ බිත්ති හැදීමක් කරන්නේ. ඊට පස්සේ ඒක කපලාඩු කරන්නේ මෙන්න මේ විදියට මැෂින් එකෙන්. දැන් ඔයගොල්ලෝ ලස්සනට පිර වෙනවා. ඉතාමත් පහසුවෙන්. ඊට පස්සේ මේක පුරවන්න පුළුවන්. සාමාන්‍ය අපි අතින් හැන්ඩින් කරනවට වඩා ඊට සරලව මේගොල්ලෝ ඒක පුරවනවා. ඊට පස්සේ තමයි මට්ටම් ලීයෙන් කපලා ඒක ගන්නට බැඳීමක් කරන්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ තියෙන ලේස එකක් තියෙනවා පොඩ්ඩ. ඒකෙන් ලේස එකෙන් ඔයගොල්ලෝ මට්ටම් බලන්න පුළුවන්. ගොඩක් ලස්සන දැක්ක. දැන් ඔය පිළිලා තියෙනවා ගන්නට. දැන් බලමු දැන් කොහොමද මැෂින් එක වැඩ කරන්නේ කියලා බලමු. මේ බටේ දිගේ තමයි ඉන්නේ. ඔය බටේ හැම ගිල්ලා ඔය තියෙන දැන් අපි මැෂින් එක තියෙන තැනට යන්න හදන්නේ. ඔය සිමෙන්ති කොට ගහලා තියෙන ගෑනලා ඔය තියෙන්නේ මැෂින් එක. ඔය මැෂින් එකට කවුරු හරි ඇවිල්ලා සිමෙන්ති කොටයක් දාලා යන්න විතරයි තියෙන්නේ. ඉබේම මික්ස් වෙලා බටේ හරහා ගිහිල්ලා බටේ හරහා කෙලින්ම බිත්තිය ගාවටම ඔයගොල්ලන්ට මැෂින් එක හරහා එනවා. බටෙන් ඔයගොල්ලන්ට බිත්තියට අල්ලන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ කපලාරුව හදා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පේන්නේ කපලාරු කර බිත්ති. ඊට පස්සේ පොටි ඇදලා ලස්සනට ෆිනිෂින් එකක් ගන්න තමයි තියෙන්නේ. ඉතාලම සරලයි. ගොඩක් පහසුයි. ලංකාවට වඩා ඉක්මනින් මේක කරන්න පුළුවන්. කරලා ඔයගොල්ලෝ බය වෙන්න එපා. අනිවාර්යෙන් කපලාරු කරන්න මේසන් වැඩවලට ඉන්න අය බය නැතුව එන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ටත් ඇවිල්ලා ලස්සනට තමන්ගේ වෘත්තිය හොඳින් කරලා සාර්ථක වෙන්න පුළුවන්. ජය වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.